ආයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ WhatsApp එකට එකතු වෙමින් පවතින අලුත්ම username feature එක ගැනයි. දැන් ඔයාලට ඔයාගේ mobile phone number එක හැමෝටම ලබා නොදී WhatsApp එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද? username එකක් හදන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන වාසි මොනවද? මේ වීඩියෝවෙන් ඒ හැමදේම පැහැදිලි කරලා බලමු. වීඩියෝ පටන් ගන්න කලින් channel එක subscribe කරලා bell icon එකත් on කරන්න. මේ අලුත් ෆීචර් එකත් සමග WhatsApp එකට username එකක් තෝරා ගැනීමේ පහසුකම ලබා දෙනවා. එතකොට ඔයාගේ mobile phone number එක වෙනුවට username එක භාවිත කරලා වෙනත් අයට ඔයාව සොයාගෙන chat කරන්න පුළුවන්. මේක Telegram සහ අනෙකුත් messaging app වල තිබුණු පහසුකමක් වගේම WhatsApp එකටත් එකතු වෙමින් පවතින නව වෙනසක්. මේ ෆීචර් එකෙන් ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් මම ඔයාලට කියලා දෙන්නම්. phone number එක අනිවාර්යයෙන්ම share කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම privacy එක වැඩි වෙනවා. online business කරන අයට කස්ටමර්ස්ලා සමග සම්බන්ධ වීම පහසු වෙනවා. social media වල username එක පමණක් share කරලා WhatsApp chat එකට යොමු කරන්න පුළුවන්. එහෙනම් බලමු අපි username එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ WhatsApp එක open කරන්න. ඊට පස්සේ ඔයාගේ profile icon එක touch කරන්න. profile එක විවෘත කරාට පස්සේ account touch කරන්න. ඊට පස්සේ account යටතේ යට තියෙන user name touch කරන්න. then create user name touch කරලා වෙනත් කවුරුත් හදලා නැති user name එකක් type කරන්න. then save කරන්න. අවසානට done touch කරන්න. මේ user name එක දැනට හැමෝටම ලැබිලා නැහැ. නමුත් මේ feature එක තවමත් WhatsApp විසින් ක්‍රමයෙන් පරිශීලකයන්ට ලබා දෙමින් පවතිනවා. ඒ නිසා ඔයාගේ WhatsApp එකේ තවමත් මේ option එක පෙනුනේ නැතත් ඉදිරියේදී ලැබෙන update සමග මේ feature එක ඔයාලට ලැබෙනවා. WhatsApp username feature එක කියන්නේ privacy එක වැඩි කරගන්න සහ phone number එක අනවශ්‍ය ලෙස share නොකර සම්බන්ධ වෙන්න උදව් කරන වැදගත් වෙනසක්. ඔයාලත් මේ feature එක ලැබුණාද කියලා comment එකක් දාන්න. අපේ channel එක subscribe කරලා වීඩියෝවට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් share කරන්න. නැවත වීඩියෝවකින් හමු වෙමු.